good morning. එළු බලන්න ඇවිල්ලා ඉන්නේ තොටුපොළ ට්‍රේල් එක යන ගම. මේ ඊළඟ පිටිපස්සේ තියෙන මේ හරිය චින්දකයි මලේෂියා ඉස්සරහා ඉන්නවා. ඔයා හරිම ලස්සනයි. 2013 පස්සේ 2025 තියෙනවා. දැන් ඉතින් ටිකක් ආව ට්‍රේල් එකේ එන්න අනිත් ඩබල ඉඳක. අයිෂා යක් මම ඉස්සරහට යා. ට්‍රේල් එක යන ගමන් ඉන්නේ ටිකක් උඩට බාන්න. ඔබ ලස්සන මල් ටිකක් තියෙනවා මෙතන. මේ පැත්තේ සුදු පාට එකක් තියෙනවා නෙළු එක. රතු පාට එකක් තියෙනවා. හරි. එතකොට දැන් මේ 2013 පස්සේ අදනේ මේ සැරේන හැපි පිපිලා තියෙන්නේ. I think පිපෙන්නේ 2037. නැත්තම් 38 විතර. එතකොට අපිට මොනවා වෙලා තියෙයිද? ඒන්න ඉතින් බලන්න පුළුවන් නම් දැම්මම ඇවිල්ලා බලන එක තමයි හොඳ වැඩේ. නැත්තම් ඉතින් මේ අපරාධී කියලා හිතේ chance එක මිස් කරගත්ත කියලා මේ එන්න තිබ්බනේ කියලා. මං හිතන්නේ තව මාසයක් විතර උපරිම තියෙයි. මාසයක් තියෙයිද දන්නේ නැහැ. දැන් ඉතින් සති 3ක් විතරනේ. නෙළු යායක් මැදි කැම් එකක් ඉස්සගෙන යනවා. තව මීටර් 100ක් තියෙනවට යන්න. අන්න හරිම ලස්සනයි. රතු පාටත් ඒවා තියෙනවා. සුදු පාට ඒවත් තියෙනවා. ලස්සනක් තියෙන්නේ. මම තා ෂුට්ටයි යන්න තියෙන්නේ. දැන් නම් පොඩ්ඩක් අවුවත් වැඩි. 8:00 විතර වෙලාව. මේ ෂේප් එක යන්නේ. තොටුපළ ට්‍රේල් එකේ පීක් එකට තා ෂුට්ටයි තියෙන්නේ. බලන්න ලස්සන. අර වැත්ත මාරම ලස්සනයි. පීක් එකට ආපුවම ඔව් එහෙනම් නෙළු බලලා ඉවරයි. දැන් ආපහු ට්‍රැක් එකේ මුලටම ආව බයික් දාලා තියෙන තැනට දැන් මේ 2025 I think අපිට බලන්න හම්බෙන්නේ 2037 අතන ට්‍රැක් එක පටන් ගන්න දැන මෙතෙන් තමයි යන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු 2037 වීඩියෝ එකක් කරද්දී අපි කොහොම ඉඳීද නෙළු කොහොමද ඉද මේ ඕටන් දැන්න කොහොම වෙලා තියෙද කියලා. පුළුවන් හැමෝම මේක ඉවර වෙන්න කලින් ඇවිල්ලා බලන්න කියලා තමයි කියන්නේ. නැත්තම් වලට පස්සේ හිතේ අපරාධේ chance එක මිස් කරගත්ත කියලා. පොඩි කාලයක් නෙවෙයි අවුරුදු 12 තියෙද කියලා. එහෙනම් ඔක්කොටම ජය වේවා.